අපි කෝෆි සම්බන්ධ මුණුත් දැනගෙන හිටියේ නෑ. මේකට ආවට පස්සේ තමයි අපි කෝෆි ගැන දැනගත්තේ. ඒ කියන්නේ ට්‍රේනින් වලට අපිට 3-4කටම සහභාගී වුණා. දැන් අපි දන්නවා ගුණාත්මක කෝෆි කොහොමද නිෂ්පාදනය කරන්නේ, ඒව වෙළඳ පොළට දෙන්නේ කොහොමද කියලා. අපේ ගම්වල ගොඩක් අය පුරුදුලා හිටියේ කඩලා අමුවෙන්ම දෙන්න මේ කඩවල වලට. අපි දැනුවත් කරාට පස්සේ දැන් අපි මේ කෝෆි වැඩ කරනවා කියවට පස්සේ අපි ඒගොල්ලන්ට වැඩි මුදලක් ගෙවලා කෝෆි ගන්නවා එහෙම ගොඩාක් කියලා දුන්නා. මේක ඇතුලේ වෙන්නේ මොනවද වැඩ කෝෆි සම්බන්ධව කෝෆි පැලවුණත් හිටවන විදිය පොහොර දාන විදිය මුනුත් දැන හිටියේ නෑ. ඒවත් අපි ට්‍රේනින් ගත්ත විදිහට ඒගොල්ලන්ට කියලා දුන්නා. දන්න විදිහට. දැන් මේ සැරේ අපිට මේ පිට අයගෙමුත් කෝෆි මෙහෙට ලැබෙනවා. ඒ කියන්නේ අපි වැඩි මුදලක් දීලා ගන්නවා කිව්වට පස්සේ ඒගොල්ලෝ පිටට දෙන්නේ නැතුව අපිට දෙන්න පොරොන්දු වුණා. දැන් අපි 8ට වැඩ පටන් ගන්න 2:00 වෙනකම් අපිට ඉන්න පුළුවන්. ඒ ළමයි නිසා ළමයි ඉස්කෝලේට දාලා 8 වෙනකම් වෙලාව තියෙනවා අපිට මෙතෙන් එන්න. මේ ආයතනයේ නිසා මගේ පවුලටත් වෙනම ආදායමක් යනවා මගේ සැලරියකින්. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. දෙවෙනි ළමයා පාසලේ ඇවිල්ලා මෙතන තමයි ඉන්නේ මම වැඩ කරනකම්. ඒකත් ලොකු උදව්වක් වෙන ආයතනය වලින් එහෙම බබලගෙන තියාගන්න වැඩ කරන්න නෑ. ඇත්තම කිව්වොත් අපේ ගමත් දියුණු වෙලා තියෙන දැන් මේ ආයතනය නිසා මේ පුස්තකාලයක් පටන් ගත්තා. ඒකටත් අපිට උදව් කරා. අපි දන්නේ නැති දේවලුත් ඉතින් ගොඩක් දේවල් දැනගත්තා මේ ආයතනයට සම්බන්ධ වුණාට පස්සේ. හරිම සතුටින් වැඩ කරනවා.